සිසිල් දියවැලින් සිසිල දෙන නිල් කඳු වැටි සිසාරා හමන මදනලින් කලාසිත් අවදි කළ බොදුදනන් සිත් නිවාලු මුල් විමලදස් රජුන් ඇරඹි සිරි දළදා මාලිකය ඇසුරු කොටකොට නැගූ සිරිකණ්ඩ පුරවරය මහනුවර යන නමින් පසිඳු විය ලොවපුරා. එකල කීර්තිශ්‍රී රාජසිංහ රජුගේ පාලන සමය විය. විදේශිකින් තම රාජධානිය අල්ලා ගැනීමට මාන බලමින් සිටියද රජුගේ සිතේ කලාවට තිබූ ලැදියාව කිසි ලෙසකින්වත් වෙනස් නොවේ. දෙගල් දොරුව රජුගේ මේ කලාවට ඇති ලැදියාව එළි දැක්වුණු විශිෂ්ටතම ස්ථානයක් විය. ඓතිහාසික දෙගල්දොර රාජමහා විහාරස්ථානය මහනුවර යුගයේ කීර්තිශ්‍රී රාජසිංහ රජතුමාගේ කාලේ තමයි ඉදි වෙලා තිබෙන්නේ. වර්ෂයක් විදිහට ගත්තොත් 1748 දී. අපට ඓතිහාසික තොරතුරු ගවේෂණය කරනකොට මහනුවර යුගයේ සිතුවම් කලාවේ වැදගත් සම්දිස්ථානයක් දෙගල්දොර රාජමහා විහාරස්ථානයේ උරුම වෙන නිසා අපි මේ විහාරස්ථානය හා සම්බන්ධව තිබෙන ජනප්‍රවාද ඒ වගේම සිතුවම් වල තිබෙන වටිනාකම් පිළිබඳව තවදුරටත් අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්කම ලැබෙනවා ඇති. සකස් කළ ගල්ලෙනක් තුළ නිර්මාණය කරනු ලද බැවින් දෙගල් දොරුවයයි නම් ලද මෙය අමුණුගම නම් ග්‍රාමයේ මහවැලිගඟ ගලා බස්නා මානයේ කුඩා කඳු ගැටයක නිර්මිත වූ රමණීය පුදබිමකි. මහනුවර සිට සතපුම් 3ක් පමණ ඊසාන දෙසින් පිහිටි මහවැලිගඟෙහි ලේවැල්ල නම් තොටුපලින් එතර සතපුම් 1ක් පමණ දුර ගිය විට දෙගල්දොර විහාරය හමුවේ. පූජා භූමියේ මුදුනට සිට බැලූ කල හාත්පස පෙනෙන තෙක් මානයේ චිත්තාකර්ෂණීය දසුන් මවමින් නෙත් සිත් පැහැරගන්නා කඳු පන්තින්ය. දෙගල්දොර විහාරය අපට සුවිශේෂී වන්නේ මෙය තවත් එක් පුදබිමක් වූ නිසාම නොව එය වූ කලී මහනුවර යුගයේ චිත්‍ර කලාවේ සකල විද සාරය එකට කැටි කළ අග්‍රගණ්‍ය කලාගාරයක් වූ නිසාවෙනි. තවද උඩරට චිත්‍ර කලාවට ආවේනික ශිල්පීය හා කලා ලක්ෂණයන්ගෙන් හොබන මෙම නිර්මාණයන් අතිශයින්ම අලංකාර වේ. විහාරයට පිවිසෙන අප දෙනෙත් මුලින්ම ගැටෙන්නේ යෝධ කළුගල් පව්ව හා යාවතනුණු බුද්ධ මන්දිරයයි. මෙය කොටස් ත්‍රිත්වයකින් සමන්විත වේ. කීර්තිශ්‍රී රාජසිංහ රජු මෙම විහාර කර්මාන්තය ඇරඹියද රජුගේ අකල් මරණයෙන් අනතුරුව විහාරය සාදා නිම කරන ලද්දේ රජුගේ මලනුවන් වූ ආස්ථාන නම් කුමරු විසිනයි සැලකේ. රාජාධිරාජසිංහ නමින් රජ වූයේ මෙම ආස්ථාන කුමරුන් බව ඉතිහාසයේ සඳහන්ය. විහාර කර්මය අවසන මොරතොට ධම්මක්ඛන්ද හිමි ඇතුළු ශිෂ්‍ය පරම්පරාවට විහාරය පූජා කළ බවද සඳහන් වේ. ගම්පොළ රාජධානි සමයේ දෙගල්දොරුවේ මෙම දර්ශනීය කුඩා කඳු ගැටය තම වාසභවන බවට පත්කොටගෙන ඇත්තේ පිටියේ දෙවියන්ය. සතපෙන බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කරනකොට එක්වරම මේ ශිල්පීන්ට මේ බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කරගන්න බැරි වුණාලු. ඒට හේතුව තමයි මේ ප්‍රතිමාව නෙලලා ශිල්පීන් නිවෙසට ගිහිල්ලා ආපහු පහවදා එනකොට පෙර දවසේදී නිර්මාණය කරපු කොටස දකින්න ලැබිලා නැහැ. අවස්ථා කීපයකදී මේ විදිහට සිද්ධ වෙලා තියෙනවා. ඊට පස්සේ ශිල්පීන් මේ පිළිබඳව රජතුමාට පැමිණිලි කළා. පැමිණිලි කළාට පස්සේ අවට පරිසරය නිරීක්ෂණය කරන්න කිව්වට පස්සේ මේ ගල් තලාව උඩින් පැරණි පිටියේ බණ්ඩාර දෙවියන්ගේ දේවාලයක් තිබිලා තියෙනවා. දෙවියන්ට පහතින් බුදුන් වහන්සේ වැඩ සිටීම නුසුදුසු නිසා ඒ විදිහට නිර්මාණය කරන්න දෙවියෝ අවහිර කරා කියනවා. ඒ නිසා තමයි අර ප්‍රතිමාව දවසින් දවස නිර්මාණය කිරීම ප්‍රමාද වෙලා තියෙන්නේ. පස්සේ රජතුමා අදටත් ඒ ඓතිහාසික නා ගස දකින්න පුළුවන්. මේ නා ගස ළඟට ඇවිල්ලා තමන්ගේ අතේ තිබුණු පේරස් මුද්ද ගලවලා නැගෙනහිර දිශාවට විසිකලාලු. විසිකලාට පස්සේ මුද්ද වැටුණු තැනට දේවාලය ගෙනියලා එතන ස්ථාපනය කරාට පස්සේ
මේ විහාරය ඉදි කර ගැනීමට අවහිරතාවය මතුනේ නැහැ කියලා තමයි අපේ ජන කතාවල කියන්නේ. විහාරයේ බුද්ධ මන්දිරයේ පිවිසුම් ద్వාරයෙන් හේවිසි මණ්ඩපයට පා තබා එය පසු කරත්ම හමුවන විචිත්‍රවත් මකර තොරණ විහාර මන්දිරයට ප්‍රෞಢත්වයක් එක් කරයි. මකර තොරණේ ඉහළින්ම කිහිපි මුහුණත් ඊට මදක් පහළින් දෙපසට වන්නට දර්ශනීය ලෙස කැටයම් යුතු මකරුන් දෙදෙනෙක්ද නිර්මාණය කර ඇත. මකර මුවින් පිටවන ගිනිදැල් අතර කැටයම් කළ පක්ෂීන් සෙව් දෙනෙකි. මේ වූ කලි ශ්‍රී ලංකාවේ ඇති නා දැවෙන් නිර්මිත එකම මකර තොරණ වශයෙන්ද මතයක් පවතී. ඉන් අනතුරුව පිවිසෙන්නේ පිළිමගේට යාබද වූ බරාදය එනම් මැද මණ්ඩපය වෙතටයි. එහිදී දක්නට ලැබෙන්නේ කැටයමින් අලංකෘත වූ නාදැවෙන් නිම කළ හිස් සහිත කණු 12කින් මෙහි පියස්ස දරා සිටින බවයි. මෙහි දැවෙන් නිම කළ සීලිම ඉතාමත්ම දැකුම් කළු නෙළුම් පෙති මෝස්තර සමග ජාමතික රටාවන් මුසු ව්‍යයන් සිතුවමින් අලංකාරය. පියස්ස දරා සිටින කුළුණු හිස්ද සිංහල චිත්‍ර කලාපයේ එන මෝස්තර රටාවන්ගෙන් පිරී පවතී. මෙම මැද මණ්ඩපයේ ඉදිරිපස බෙත්තේ පුරා අතිශය අලංකාර ලෙස සිතුවම් නිර්මාණය කර ඇති අතරම මේවා චිත්‍රාවලි ආකාරයෙන් වමේ සිට දකුණට කතාව ගලා යන අයුරින් තීරු රටාව අනුගමනය කරමින් විකාශය වේ. දෙගල්දොර රජමහා විහාරස්ථානයේ තිබෙන සිතුවම් සියල්ලම ස්වභාවික ඒ වගේ අවුරුදු 300කට පමණ ආසන්න පැරණි බව තිබෙන සිතුවම් විදිහට තමයි හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. 1748 සිට 1786 දක්වා කාල සීමාව තුළ ඉදි වුණ විහාරස්ථානයක් වශයෙන් විහාර ගර්භයට පිවිසෙන දොරටුවේ වම්පස බිත්තිය පුරා වෙස්සන්තර හා මහා සීලව ජාතක කතා වස්තු දක්නට ලැබෙන අතරම දකුණු පස බිත්තියෙහි සත්තු බහත් ජාතකයේ සිද්ධීන්ද විහාර ගර්භයට පිවිසෙන ద్వාරයෙන් දෙකට මැදි වූ බිත්තිය පුරා සුතසෝම ජාතකයේ අවස්ථාවන්ද සිත්තම් කර ඇත. දෙගල්දොර විහාරයේ ඇති සිතුවම් අධ්‍යයනයේදී පැහැදිලි වන්නේ චිත්‍ර ශිල්පයේදී අනුගමනය කරනු ලබන ත්‍රිමාන ලක්ෂණ පර්යාවලෝකනය වර්ණ සංයෝජනය සහ නිවැරදි පරිමාණයන් වැනි ලක්ෂණයන් මෙම සිතුවම් සඳහා අනුගමනය කර නොමැති අතර මේවා පැතලි හෙවත් ද්විමාන ලක්ෂණ ගන්නා බවයි. මේ කෙසේ වෙතත් සිත්තරා බොහෝ දුරට තාත්විකත්වය නිරූපණය කිරීමට උත්සාහ දරා ඇති අවස්ථාවන්ද දැකගත හැකිය. ඉතින් තාත්විකත්වය අනුව බලනකොට නුවර යුගයේ තියෙන වඩාත් හොඳම තාත්වික සිතුවම් විදිහට සැලකෙන්නේ දෙගල්දොර විහාරස්ථානයේ තිබෙන විස්සන්තර ජාතකයේ ඇලියතා දන් දීම කියන අවස්ථාව. මේ ඇලියතා දන් දීම කියන අවස්ථාවේදී අවස්ථා දෙකක් ශිල්පියා නිරූපණය කරලා තිබෙනවා. පළමු අවස්ථාවේදී විස්සන්තර රජතුමා සමග ඇතා ගමන් කරනකොට ඇතාගේ මුහුණේ තියෙන ස්වභාවය සතුටුදායක බව පෙන්වනවා. ඒ වගේම ඇතාගේ සජීවී බව පෙන්වන්න කරේ තිබෙන ඒ ගෙජ්ජි වැල්, දම් වැල් සෙලවෙන ආකාරය පෙන්වනවා. ඒ වගේම පියවර ඔසවනකොට ඇතාගේ පාද චලනය වන ආකාරය පෙන්වලා තිබෙනවා. දෙවෙනි අවස්ථාවේදී ඇතා දන් දෙනකොට ඇතාගේ තිබෙන දුක්නොසු ස්වභාවය, ශෝකාත්මක බව, ඒ වගේම ඇතාව පිළිගන්නා රටවැසියන්, කලිඟු දේශවැසියන් ජය ഘോഷා නගන ආකාරය, වෙස්සන්තර රජතුමා විසින් කලිඟු දේශයට ඇතාව දන් දෙන අවස්ථාවේදී පැන් වැඩිම කෙනෙක් චාරිත්‍රය කරලා දන් දීලා තියෙන්නේ. ඉතින් මේ පැන් වඩනකොට වතුර බින්දු බිමට වැටෙන ආකාරය මෙන්න මේ ලක්ෂණත් එක්ක හොඳම තාත්වික ගති ලක්ෂණ මේ සිතුවම් තුළ තිබෙනවායි කියලායි පෙන්වා දෙන්නේ. ඊළඟට වෙස්සන්තර ජාතකයේ තව පහත තීරුවේ තිබෙනවා ඉරක් නිර්මාණය කළා. මේ ගඟ ගලන්නේ පහළට කියලා පෙන්වන්නට ශිල්පියා යොදාගත් උපක්‍රමය තමයි
මාළුවන් උඩට පිහිනන ආකාරයට නිර්මාණය කරලා තිබෙනවා. ඉතින් පර්යාවලෝකනයේ ලක්ෂණ මෙතන නොමැතිවත් ගුවන් ඡායාරූපයක් හා සමාන විදියට මේ චිත්‍රය ඉතාම අලංකාරව නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම උඩුකය නිරාවරණ සහිත කාන්තා රූප තියෙන ස්ථානයේ තව තාත්වික ගති ලක්ෂණයක් තිබෙනවා. ඒ අමිතතාපා බැමිණිය ගමේ කාන්තාවන් සමග විහිළු කරනකොට කේන්ති ගිහිල්ලා තමන්ගේ අතේ තිබෙන කලයේ පොළවේ ගහනවා. ඒ පොළවේ ගහන කලය විනාශ වෙන විදිය කුඩු වෙන ආකාරයේ සිතුවම් නිර්මාණය කරන ශිල්පියා බොහොම ලස්සන නිර්මාණය කරලා තියෙනවා. ඊළඟට අපි අවධානය යොමු කරන සුතසෝම ජාතකයට. මේ සුතසෝම ජාතකයේ වඩා වැදගත් වෙන චිත්‍රය තමයි තාත්වික චිත්‍රයක් විදියට සිවුරංග සෙනඟ ඇද වැටෙන වගේ කියන සිතුවම. සුතසෝම ජාතකයේ පොඩිසාදේ විලේ නෙළුම් කොළයක් යට සැඟවී සිටින ස්වභාවය පෙන්වා දීලා තිබෙන්නේ හරියට ගුවනේ සිට දකින්න දර්ශනයක් හා සමාන විදියට. මේ සිතුවම් නිර්මාණය කරන්නේ අඛණ්ඩ කතන ශෛලිය කියන ක්‍රමවේදය උපයෝගී කරගෙන. වමේ සිට දකුණට කතාව විකාශනය වෙලා ගිහිල්ලා එතනින් නැවතිලා ඊළඟ දෙවෙනි තීරුවේදී කතාව පටන් ගන්නකොට ඉහත තීරුවත් එක්ක සම්බන්ධ වෙන අවස්ථා තියෙනවා. දැන් ඒකට හොඳම උදාහරණයක් සුතසෝම ජාතකයේ රජ පෙරහැරකදී ඇතා සම්පූර්ණ ස්ථාන නික්මලා යන ස්වභාවය ඇතාගේ ශරීරයේ කොටසකින් පෙන්වනවා. නැවතත් ඇතා ඊළඟ තැනින් මතුවන ආකාරය ඇතාගේ ඉදිරිපස ස්වරූපයෙන් පෙන්වා දීලා තිබෙනවා. යාර අකර්ණ කතන ශෛලිය කියන ක්‍රමවේදය යොදා ගැනීම. සඳකඩ පහන් කලාව වෙනස්ම මගකට යොමු කළ සන්ධිස්ථානයක් වශයෙන් මහනුවර යුගය හැඳින්විය හැකිය. දෙගල්දොරු විහාරයේ සඳකඩ පහන සුවිශේෂී වන්නේ එය පිහිටි ගලින්ම නිමවා තිබීමෙනි. විහාර ගර්භයට පිවිසීමේදී අප දෙපා පිළිගන්නේ මේ අනගිභවනීය නිර්මාණයයි. කේතු ආකාර මෙම සඳකඩ පහන මහනුවර යුගයේ කලා ලක්ෂණ තවත් ත්‍රීව්‍ර කරන ඉතා දුර්ලභම හා දර්ශනීයම කලා නිර්මාණයකි. මේ සිංහල කැටයම් කලාවේ ඇති තිරිඟි තලය මෙන්ම තවත් ඉතා අලංකාර සියුම් කැටයම් වලින්ද අනූනය. රළු වූ කළු ගලක් මත මෙතරම් නම් සියුම් ලෙසත් ආකර්ශනීය ලෙසත් කැටයම් යොදන්නට තරම් හෙළ කලා ශිල්පියා සතු දක්ෂතාවය විශ්මිතය. ඉන් අනතුරුව පිවිසෙන්නේ විහාර ගර්භය තුළටයි. කනින් ලද ලෙන් විහාරයේ 18 රියන් සැතපෙන බුදු පිළිමය පිහිටි ගලින්ම මතු කර නිර්මාණය කර තිබීම සුවිශේෂ වේ. මේ බුද්ධ ප්‍රතිමා දෙස බලනකොට අපිට විශේෂතා පෙන්වන්න පුළුවන්කම තිබෙනවා. මේ තරංගාකාර කියන ශෛලියට අනුව මේ චීවර නිර්මාණය කරලා තිබීම. අපි දකින විදිහට නම් මේ පෙන්වන්නේ මේ ප්‍රතිමාවල තිබෙන සිවුරේ තිබෙන සියුම් ස්වභාවය. ඒකට හේතුව පට රෙදි කියන වර්ගයෙන් නිර්මාණය කළ චීවර වෙන්නට පුළුවන්. මේ පට සිවුර කියන සිවුරු වර්ගයේ විශේෂත්වයක් තිබෙනවා. මේ සිවුරේ වාටිය වටේට රත්රන් නූල් දෙකක් තිබෙනවලු. ඉතින් අපිට මේ සමාධි ප්‍රතිමාවන් දෙස ඒ වගේ මේ හිටි පිළිම දෙස බලනකොට පේනවා කහ පාට ඉරි දෙකක්. ඒ පෙන්වන්නේ රත්රන් නූල් දෙක වෙන්න පුළුවන් සංකේතාත්මකව. මේ ප්‍රතිමාවන් තුල සිරස්පතක් දක්ින්න තිබෙනවා. ඒ වගේම අනුරාධපුර පොළොන්නරු යුගයේ වගේ අර ශාන්තභාවය මේ ප්‍රතිමා තුල නැහැ. එක්තරා විදිහේ ගාම්භීර ස්වභාවයක් තිබෙනවා කියලා කියන්න පුළුවන්. මොකද නේත්‍රාවන් එහෙම ඉදිරියට නෙරලා තිබෙන ආකාරයත් එක්ක දකුණු ඉන්දියානු ආభాෂයක් විදිහට තමයි දකින්නේ. විහාරයේ ඇතුළු බිත්ති පුරා ඉතාමත්ම අලංකාර සිතුවමින් පෝෂණය වී තිබුණු දක්නට ලැබේ. ඒ අතර සත්සතිය, අයෝධර, ශාන්තිවාදී ජාතකය යන සිතුවම් ප්‍රධාන වේ. සත්සතිය නිර්මාණය කරලා තිබෙනවා බටහිර දිශාවට වඩන තිබෙන බිත්තිය තුළ. මේ තුළ දකින්න පුළුවන් අජපාල නුගරුගල එහෙම නිර්මාණය කරලා තිබෙන්නේ. රූප සංසන්දනය කරලා අපි ජාතක පොත විමර්ශනය කරනකොට ජාතක පොතේන 501 වෙනි ජාතක කතාව වශයෙන් තිබෙන අයෝධර ජාතකයේ තමයි මේ තිබෙන්නේ කියලා අපිට හඳුනා ගන්න පුළුවන්කම ලැබුණා. ඒ ජාතක කතාවේ විශේෂත්වයක් අපි දකිනවා මානව ක්‍රියාකාරීත්වයත් ඒ වගේම ස්වභාවික පරිසරයේ දිහා දැකපු විදිහත් ඉතාමත් තාත්විකයි. මේ අවසාන තීරුවේ නිර්මාණය කර තිබෙන කොස් ගස්, ඒ වගේම තැඹිලි, කෙසෙල් ගස් මේවා නිර්මාණය කරන ශිල්පියා දක්වලා තියෙන උනන්දුව සහ එක එක කතාවේ සිදුවීම්
වෙන් කරන්නට අර ගස් යොදාගත් ස්වභාවයත් එක්ක එදා සමාජයේ මනමින් යොදාගත් ස්වභාවයක් අපිට දකින්න තියෙනවා. මේ ශාන්තිවාදී ජාතිකෙත් විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි අපි සමහරට විශ්වාස කරන්නේ බ්‍රිතාන්‍ය ජාතිකයන් ආවට පස්සේ අපේ නිවෙස්වල භාවිතය සඳහා මදුරු දැල් භාවිතාව ආවා කියලා. ඒ වුණාට මේ ජාතක කතා නිර්මාණය කරන 1748 කියන්නේ ලන්දේසි යුගය. ඒ නිසා ඒ කාලය තුලදී අපේ ප්‍රභූ නිවෙස්වල මදුරු දැල කියන ගෘහෝපකරණය භාවිතා වුණා කියන්න මෙන්න මේ සිතුවමත් වඩා සාක්ෂියක් බවට පත් වෙනවා. නුවර යුගයේ ශිල්පියා විදිසිත නිර්මාණය කරන සොළොස්මස්ථාන නිර්මාණය කරන විශේෂත්වයක් දරනවා. මහියංගනේ දාගැබ අපේ ඉතිහාසයේ සඳහන් කරනවා යුග 4කදී ප්‍රතිසංස්කරණය වෙලා අනුක්‍රියා වෙලා දැන් තිබෙන ප්‍රමාණයට ඉදි වෙලා තිබෙනවා කියලා. ඒ යුග 4ක විදියට. ඒ නිසා දාගැබ නිර්මාණය කරපු විදිය ඒ මහියංගන දාගැබ හරස්කඩක ආකාර නිර්මාණය කර තිබෙන ස්වභාවය මෙතෙන් දකින්න පුළුවන්. කුඩා දාගැබ 4ක් ඇවිල්ලා වර්තමානයේ තිබෙන ස්වභාවයට නිර්මාණය කරලා තියෙන විදිය. විහාරයේ ව්‍යන්තලයේ ඇඳි චිත්‍ර අතර සූවිසි විවරණය ඉතා අගනා නිර්මාණයකි. එහි දක්නට ලැබෙන පරසතු මල සුවිශේෂී වන්නේ එය වූ කලී මෙම විහාරස්ථානයටම පමණක් ආවේනික වූ සිතුවමක් වීමයි. ප්ලෙන් ව්‍යන්තලයේ ඇඳි සිතුවම් අතර අතිශයින්ම වැදගත් චිත්‍රයක් ලෙස මාර පරාජය නම් කළ හැකිය. මෙම සිතුවමේ මහනුවර සම්ප්‍රදායට අනුව අඳින ලද පංච මහා ශාකවලින් යුත් බෝධි මූලයක අලංකාර ආසනයක් මත වැඩ හිඳින බුදුන් වහන්සේ දැක්වෙන්නේ භූමි ස්පර්ශ මුද්‍රාවෙනි. බුදුරජාණන් වහන්සේගේ භූමි ස්පර්ශ මුද්‍රාව කියන ආසන ක්‍රමය යොදාගෙන ඒ නිර්මාණය කරනකොට භූමිය සංකේතවත් කරන්න තමයි මහීකාන්තාව යොදාගන්නේ. මේ මහීකාන්තා දේව රූපිතේ විශේෂත්වය තමයි සුදු පාට පසුබිමේ ඊටාම සියුම් රේඛා භාවිතා කරලා වඩා නිර්මාණශීලී සිතුවම නිර්මාණය කරන්නේ. ඒ වගේමයි තනි ශරීරයක් සහිත මුහුණු පහක් තිබෙන මාර්යාගේ රූපය. දැන් මේක මුහුණු පහක් තිබෙන නිසා පංචමාර රූපය කියලා හඳුන්වනවා. මේ සිතුවම දකින්න ලැබෙන්නේ දෙගල්දුර විහාරේ විතරයි කියලත් පිළිගැනීමක් තියෙනවා. මාර පරාජය සිතුවමේ ඔවුන්ගේ මුහුණු භයංකාර රෞද්‍ර විලාශය පෙන්වන අතරම එය තව තවත් තියුණු කරන්නේ ඔවුන් සතු ආයුධ මගිනි. මෙහි ඇති සුවිශේෂතාවය නම් ඇතැම් මාරයින් ගිනි අවි අත දරා සිටීමයි. එදා හෙළයින් විදේශීය සතුරන් හමුවී ලැබූ නොයෙක් වදහිංසා පීඩාවන් කලාකරුවන් අතින් සිතුවමට නැගෙන්නට තරම් ප්‍රබල සාධකයක් වන්නට ඇතැයිද මනාව අවබෝධ වේ. මෙම විහාරයේ ඇඳි සිතුවම් හුදෙක් ආගමික අවශ්‍යතාවයන් පමණක් මුල් කොටගෙන නිර්මාණය වූවක් නොව සමාජීය අවශ්‍යතාවයන්ද පදනම් කරගෙන නිමවුවකි. මේවායින් දක්කට ලැබෙන්නේ මහනුවර යුගයේ වන විට යුද්ධය සහ එවැගේම දාන සම්ප්‍රදාය බිඳ වැටෙමින් තිබුණු අවධියක පන්සල සහ ගැමි ජනතාව අතර තිබුණු මනා බැඳීම විසංවිධානයේ යුගයක පවුල බිඳ වැටෙමින් පැමිණි යුගයක ඒ සියල්ල නැවත ගොඩනැංවීමට අවශ්‍ය පෞරුෂ ගොඩනැගීමේ මහා බලාපොරොත්තුවයි. එනම් විදේශිකයින්ගෙන් පීඩාවට පත්ව යුද මානසිකත්වයෙන් ජනයාගේ සිත් වෙලාගත් සමයක ඔවුන් යළිදු ආගමට දහමට යොමු කරවීම මෙහි අභිලාෂය විය. ධර්මයේ ජනතාව අතරට ගෙනියන්න යොදාගත් උපක්‍රම දෙකක් තිබුණා. එකක් තමයි පින්වාක්‍ය රටාව, අනිත් එක තමයි ජාතක කතා කලාව. විහාරයට පැමිණෙන දායකයාට ඒ කතාව විකාශය පිළිබඳ හඳුන්වා දෙනකොට ශ්‍රාවකයා නොදැනුවත්ව හාමුදුරුවෝ ඒ ජාතක කතාව පිළිබඳ බණ කතාවක් එදා දායකයාට අහන්න සැලසීලා තිබෙනවා. ඒ නිසා මේ ජාතක කතා නිකම්ම අලංකාරයට විහාරයේ පැවැත්මට නෙමෙයි ශාසනීය පැවැත්ම වෙන නිර්මාණය කළ නිර්මාණන විදිහට භාවිතාවට ගන්න පුළුවන්කම තිබෙනවා. එකල කන්ද උඩරට සුපතල චිත්‍ර ශිල්පීන් කිහිප දෙනෙකුම දෙගල් දොරුව නම් මේ කලාගාරය වෙනුවෙන් චිත්‍රණයෙන් දායකත්වය ලබා දුන් බව ඉතිහාසයේ සඳහන් වේ. දෙවරගම්පල සිල්වත් තැන නීලගම පටබැඳි කොස්වත්තේ සිත්තර නයිදේ සහ හිරියාල නයිදේ යන අයත්
දක්ෂ වඩු කාර්මිකයෙකු දේවේන්ද්‍ර මූලාචාර්යන් යන ශිල්පීන් මෙහිලා දායකත්වය ලබා දී ඇත. දුටුවන් සිත් වශී කර ගැන්මට සමත් මෙම සිතුවම් මගින් දෙගල් දොරුවට ලබා දී ඇති ආලෝකය මෙතෙකැයි කියා නිම කළ නොහැක. මෙම විහාරයේ ඇඳි සිතුවම් සුවිශේෂී වන්නේ එකල මහනුවර සමාජ ක්‍රමය එනම් ඇදහිලි සහ විශ්වාසයන් පිළිබඳවත් ආචාර්විදි ඇඳුම් පැළඳුම් ගෘහ නිර්මාණ ශිල්පය ගෘහ භාණ්ඩ ආදී ඉතා වැදගත් කරුණු පිළිබඳ මනා වූ අවබෝධයක් ලබා ගැනීමට හැකිවන නිසාවෙනි. රජතුමාගේ තිබෙනා වූ ස්වභාවය රජ ඇඳුම ඒ වගේ රජතුමාගේ නිලදරුවන්ගේ ඒ ඇඳුම් රටාව සිංහල ඒ චාරිත්‍ර වාරිත්‍ර හා සම්බන්ධ මුණ ගැහෙන අවස්ථාවල ආයුබෝවන් කියනවා හා සමාන ආචාර කරලා ඒ පිළිගන්නා විදිය. ඊළඟට කීර්තිශ්‍රී රාජරජතුමා කියලා කියන්නේ නායක වංශිකයි. රජතුමා බෞද්ධ වුණාට බිසව බෞද්ධ බවට පත්වන්නේ නැහැ. Hindu ආගම අදහන්නේ. රජතුමාගේ බිසව ආදර්ශ කරන අවස්ථා එළඹුණොත් සිංහල රජ බිසව පෙන්වීමට සිංහල ඇඳුමත් ඒ වගේම නායක වංශික බිසව පෙන්වීමට ඒ Hindu මොට්ටැපිලේ සහිත නිර්මාණය කළා තිබීම හොඳින් දකින්නට තියෙනවා. නුවර යුගයේ පැවති ගෘහ නිර්මාණ ශිල්ප කලාව, ඒ වගේම ගෘහ භාණ්ඩ නිර්මාණය කරන කලාව මේ වගේ දේවල් අපිට සුතුසෝම ජාතකයේ දකින්න පුළුවන්. දැන් මෙතන මිනිමස් උයන අරක් කැමියා මස් කපන තැන තිබෙන කැත්තක් සහිත හිරවෙනයක් තිබෙන බංකුවක් භාවිතා කරනවා. ඊළඟට ඒ සිතුවම් තුළ තිබෙනවා ගෘහ භාණ්ඩ වශයෙන් එදා අසුන් ගැනීම සඳහා තිබුණු ඒ ආසන ලාක්ෂා ක්‍රමයට නිර්මාණය කරගත්ත බීරළු සහිතව වැටවල් ඒ වගේම එදා භාවිතා කරපු කරත්තවල තිබුණු ස්වභාවය එදා වැසියන් ඒ කටයුතු කළ ආකාරය හොඳට දැනගන්න පුළුවන්කම තිබෙනවා. නුවර යුගයේදී දේව සංකල්ප වලට ප්‍රධාන තැනක් දීලා තිබුණ නිසා ශිල්පියාට ඒ පිළිබඳ අවබෝධය තිබෙන්නට ඇති. බිලි පූජා පවා සමහරට පවත්වන්න ඇති කියලා අපිට හිතන්න පුළුවන්. මොකද සුදුසෝම ජාතකයේ රජකුමාරවරු 6 දෙනෙක් රුක් දෙවියාට බිලි දීම සඳහා එල්ලා තිබෙනවා. ඒ වඩා ඓතිහාසික වටිනාකමක් තිබෙන සිතුවමක් විදිහට දකිනවා. විදේශිකයින්ගෙන් පැමිණි කරදර හිරිහැර සියල්ල පස කළා. අනාගතයට මෙවන් වූ නිර්මාණයන් දායාද කරන්නට තරම් ඔවුන් කෙතරම් කලාවට ඇලුම් කරන්නට හැදිද. පේකඩවල් වහලවල් සහ උළුසෙවිලි කිරීමත් කොත් ආදියත් පිළිබඳව ප්‍රභාමවත් වර්ණ යොදා ගැනීමෙන් ඒවාට ගැලපෙන මනා සංයෝගයේ චිත්‍රණය කිරීම තුළ ඔවුන්ගේ උචිත අනුචිත විවේක බුද්ධිය සහ අපූර්ව වස්තු නිර්මාණයේ කුසලතාවය මනාව ප්‍රකට වී තිබෙනවා. එවන් විශිෂ්ට හෙළ කලාකරුවන් පිළිබඳ අප තුළ ජනිත වන්නේ මහත් වූ අභිමානයකි. සිරිපා පහස ලැබ ඒ සුවදායී බුදු සිසිලස කැටිව පෙනෙන නොපෙනෙන මානී ගලා යන මහබැලි කන්දිය දහරේ සුවදායී සුලන් රැලි එතැන් සිට කඳුමුදුන සිසාරා ඇදීවිත් පෙර රජ දවසේ සිට විරාජමාන වන මේ මනරම් බෝ සමිතුපත් නගන සිරිසිලිය කාගේ නම් හිත් ඇඳ බැඳ නොගනීද. එදා මෙදා තුර සිදු වූ සියල්ල දෙස නිසසලව බලා හිඳිනා ශ්වේතවර්ණයෙන් කඳුමුදුනට දිදුරන චෛත්‍ය රාජානන් වහන්සේද රාජාධිරාජසිංහ රජු විසින්ම කරවන ලද්දක් බවට සඳහන් වේ. සොබාදහමෙන් අසිරිමත් වූ මේ මනරම් නිමැවුම හෙළේ අවසන් රජ පරපුරේ කලාකාමී රජදරුවන්ගේ නිත ගැටුනේත් මෙවන් පින්බිමක් අපට උරුම කරන්නට ඉතිරි කරන්නට හෙළ සිත්තරුන්ට ඉඩකඩ සලසා දෙන්නට සිද්ධුන්නේත් ජාතියේ පින් මහිමයටම වන්නට ඇති. හෙළ කලාකාමීන්ගේ තිළිතුරු මෙහෙවමින් අසිරිමත් බුදු සිරිත ජීවමාන ලෙස මවාලන්නට හැකි වූ නිසාම ලක්දරන ලෝපදල විය. සිරිලක ඓතිහාසික තොරතුරු සොයා යන්න වුණට මනා සැනසුමකි අමා සුවයකි නෙතට රසඳුනකි මේ දෙගල්දොරු පින්බිම.